නංගි කොහෙද යන්නේ? ටවුන් එකටද? අපායට යන්නේ. එනවද? කොල්ලට සොරියනවා. ටවුන් එක පැත්තට තනියෙන් ඇවිදගෙන ඉන්න නිසායි ඇහුවේ. ආය පැය ගානකට පාරේ බසුත් නැහැ. තට්ට තනියෙන් මෙතන රස්තියව දුවනවා දැකලා මගේ ඇතුළේ ඉන්න පරාර්ථකාමී මිනිස්සයා උණු වෙලා ගියා. ඔන්න ඒකට ලැබුණු සැලකුම. අනේ සෝරි. මම මේ පැත්තට අලුත්. කලබලයට බස් එකෙන් බහින්න ඕන තැන මෙහායින් බහැලා. ඒකට අවුලෙන් හිටියේ. හරි හරි. අනික ඉතින් දන්නේ නැති මිනිස්සුත් එක්ක කතා කරන්න බෑනේ. කොහොම මිනිස්සුත් දන්නේ නැහනේ. ඔයා හොඳ මිනිහෙක් වුණාට. හරි හරි. මම යන්න. මම ටවුන් එක පැත්තට තමයි යන්නේ. හරි. කැමති නම් ඉතින් මාත් එක්ක ගියයි. ටවුන් එකෙන් ඇරලන්න. ගාන්ට කෙනක් දැම්මේ. අනේ තෑන්ක්ස් අයියේ. ඔයා නම් හරි හොඳ කෙනෙක් වගේ. මම යන්නම්. පරිස්සමට යන්න. ඊට කලින් 300ක් දීලා යන්න. ඒ මොකෝ? බයික් ගාස්තුව. පාරේ ඉන්න කෙල්ලෝ පිනට බයික් එකේ දාගෙන ගිහින් බස් යනකොට පිස්සුද? කො ගන්න 300? පිස්සුද? බස් එක කාවත් මේ ටිකට ගන්න රුපියල් 50ක් විතර. බස් එක පොදු වාහනේ. මේක පෞද්ගලික වාහනේ. සිසිල් සුලං. මාගේ මියුරු සංගීත රාවය සමග පෞද්ගලික වාහනයක් රියදුරු සමග කුලියට දීම යටතේ ගාස්තුව 300. ගන්න. ගන්න. ගන්නවා. හෙලෝ මචං මේ හවුස් සෙට් උන් සල්ලි හරි मला समय बोलत होता इधर देखना खोल अकेली අම්මට සිරි වෙනවා කොල්ලට සොරි වෙනවා තමුසේ මොකද මෙහෙට ආවේ සල්ලි දෙන්න බෑ කිව්වනම් මං කමන්නේ නැහැ කියලා යන්න කියනවා ගේටත් රින්ගල වෙන්න මෙතන මං අම්මගේ සුදු පුතා අපේ අම්මා දැක්කු මං ඉවරයි මේ ප්‍රශ්නයක් දාගෙන මේක විසඳුනා විතරයි දැන් මෙතන පාරේ ඉන්න ගෑණියෙකුත් ගේට රින්ගලා තමුසේ 500 අනේ යනවා පින් සිද්ධ වෙයි සුදු පුතා මොකද මේ කැලලා මෙතන වැදගෙන ඉන්නේ අපේ පුතා ඔහොමයි දුව ආයිබෝන් කියන්න වෙන්නේ හදන්නේ නැත්තේ හරියට ගරු කරනවා ගෑනු ළමයින්ට මේ අල්ලපු ගෙදර බෝඩ් වෙන්න ආපු ගෑනු ළමයා හලෝ එහෙ පුෂ්පල ගමනක් ගිහිල්ලා එයාලා එනකම් මම මෙහෙටලා ඉඳන් ඉන්න කිව්වා මේ ඉතින් මගේ සුදු පුතා සීදේවි කොල්ලනේ අම්මේ සුබුදෑසනක් අලුත් දවසක් අලුත් ප්‍රශ්න ගොඩක් අම්බේ දෙයක් ගන්නෝ කොමුනේ යෝ මේ මොකද මේ අපි විසේ මේ උඹලනේ බා මන් දන්න උඹලට නම් කොහම විසේ කියලා විසේ නෙවෙයි මචං බියන්න සයන්න විස ඇයි මතක නැද්ද අපි තුන්දෙනා හදපු සංගමේ අපි තුන්දෙනා හැදුවේ එක්සත් තනිකඩයන්ගේ සංගමේනේ බා ඒක කොහමද විස උනේ අර සංගමේ හදපු ගස්තර බල්ලා කිල්ලෙත් දැකලා සංගමේ ඇතෑරියා අපි දෙන්න පූර්ණ බලතර අරන් ඒකමතික ඡන්දේ සංගමේ නම වෙනස් කරා කෙල්ලන් විරෝධී සංගමේ කේ.වී.ස අර ගස්තර බල්ලා කේ මම වී මූස හරි බං ඉතින් කෙල්ලෙක් දැක්කම ප්‍රතිපත්ති පොඩ වෙනස් කරන්න වෙනවා ඒක නෙමෙයි එදායින් පස්සේ මං ඒ කෙල්ල ගැන හිතනවා කොච්චර හිතුවත් වැඩක් නෑ බං ඒ කිව්වා දකින්න බැරි වුණා අයියෝ කලින් ගන්න බෑයි බං ඒක අපේ අර ගෙවල් ගාව මොන්ටිසෝරි අලුත් ගන්න ආපු කෙල්ලනේ ඊයටද මෙතන යන්නේ බං
12ට බං 12ට. පැය දෙකක් තිස්සේ කිනකම් බලා හිටියා බං. මොකද්ද බං මේ විකාරේ? පතාගෙන ආව ප්‍රේමයේ ජීවිතේ ඉන්න මෙතන ඉන්න. පැය දෙකක් නෙමෙයි. අවුරුදු දෙකක් වුණත් මම බලාගෙන ඉන්නවා. අඩෝ පට්ට ගැල්ලනේ. අඩෝ ලස්සනයි බං. මචං ඇයි උඹලා ලස්සන කෙල්ලෙක් දකින්න හැම වෙලෙම පට්ට කෑල්ල කියන්නේ? ඇයි උඹලට වෙරි මෙහෙම කියන්නේ? මෙලොවෙන්නේ හාසිතන් ඈත ලෝකයෙන් නැවිත් මෙලොවෙන්නේ හාසිතන් ඈත ලෝකයෙන් නැවිත් මුදු නීල පීතලෝහිත පෑ ඈත දිලෙනවා මේ සින්දු ඔයා නෑ මේක කරන්න බෑනේ මචං. මම යනවා ඒක බලන්න මොන්ටිසෝරියට. බලත් එක්ක කොහමද කේල්ලේ ටෝක් කරන්නේ? නෑ අපේ පුංචිගේ දුව ඉන්නවා සුදු. මම යනවා සුදුව මොන්ටිසෝරියට අරලන්න. නෑ උඹලා එක්කත් එන්න ඕනේ නෑ. මං තනියෙන් ටෝක් කරගන්නම්. මේ කෙල්ලේ ටෝක් කරන්නේද හදන්නේ? සරස්වති වැඩල වගේ. දන්නේ නැද්ද ඉතින්? කොල්ලෝනේ. ඇහුවට මුකුත් හිතන්න එපා හාද? ඔයා කැමති මොන වගේ කෙල්ලෙක්ද? මං කැමති කොණ්ඩේ දිගට තියෙන චූටි බටන් ෆෝන් එකකින් කුටු කුටු කාලා මැසේජ් කරන අහිංසක පාට දැක්කත් හිත නිවෙන පුරතල් කෙල්ලෙක්. අම්මට සිරියනවා කොල්ලට සොරියනවා. කොල්ලෙක් විදිහට හිතේ තියෙන දේ ප්‍රකාශ කරන්නවත් බෑ. දීලොක් වෙනවා. නෑ ඉතින් නිකන් hina ගියේ මට. ඇයි? එහෙම කෙල්ලෝ නැද්ද? ඉන්නවා. ඉන්න තැනකුත් මන් දන්නවා. සිරාවට කොහෙද ඉන්නේ? සිංහල රොමැන්ටික් නවකතාවල. ඒ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරන්න. අයියේ මොකෝ? අලුත් ටීචර් සරයි ඔයාටත් බනි. අරමුම කඳුලක් වෙයි වගේ. සුදු. ඔයා එන මොන්ටිසෝරියට යන්න. අයියා ගෙදර යන්න. ටීචර්! චූටි ටීචර්! ඉතින් තාත්තේ මොකද පරක්කුනේ? ආයි බබාගේද පරක් වෙන්න එපා තාත්තේ. උදේම එන්න ඕනේ. තාත්තා නෙවෙයි අයියා. ඒකනේ මේ පුංචි කිදුව. තාත්තා කෙනෙක් වගේ යන්නේ. වයස පාටයි. සුදු එන්න අපි යමු. කෙල්ලොන්ගේ ලයින් බලන්නත් එපා. සදාකාලික තනිකඩ එක්කලා ඉන්න එක හොඳයි. මේ කොල්ලෝ. ඇයි මොකද? ඉතින් මොකෝ තනිය පාරේ යන්නේ? ඔය ඉතින් ජෝඩු දාලා යන වයසනේ. අනේ මේ ජොසි නැන්දේ මූන්ට ඇහුවනම් ඉවරනේ. ඔව් මං තාම තනිකඩයි. පස්න තියනවද පස්න? නෑ ඉතින්
උඹේ හොඳටයි මං එහෙම කිව්වේ. මම බොහොම හොඳින් කෙල්ල කුණිත්තර නැහැ. හබල දත් පාරවල් හිටලා නැහැ. ලිස්ටික් පාරවල් හිටලා නැහැ. බෙල්ලේ මාක් හිටලා නැහැ. 100% brand new කොල්ලෙක්. කවද ඉතින් එක්කෙනා දෙන්න වෙන්නේ? ඉස්කෝල කාලේ ඉඳන් උඹලයි වැඩිහිටියෝ සේරම එක තුලා ලව් එකක් සෙට් වෙගෙන ඉද්දි ඒක කැඩුවා. තුරුණු සිතේ ප්‍රේමය විනාශ කරලා දැම්මා. ඊට පස්සේ දැන් අහනවා කෙල්ලෙක් නැද්ද කියලා. ඉන්නවා. යූ කෙල්ලෙක් නැති එක. ඇයි කෙල්ලෙක් හිටියා කියලා කිව්වට මහා මෙර කඩම් පාත් කරලා දෙනවද? ඒක ඊට ඕක් කරන කාලේ පස්සෙන් යද්දි දුක් විඳින්න ඕනේ. සෙට් කරගත්තට පස්සේ තේරුම් ගන්නත් දුක් විඳින්න ඕනේ. දාලා ගියට පස්සේ ඒත් දුක් විඳින්න ඕනේ. ආදරේ තනිකර දුක තේරුම් ගනින්. තනිකර ජීවිතේ සැපද? නැතුව මට හිතනලාට හිතන දෙයක් කෑවෑකි. හිතන තැනක ගියෑකි. හිතනලාට නිදාගත්තෑකි. මට හිතන ඕන දෙයක් කරෑකි. සිංගල් with full freedom. ස්මයිලින් පේන් කෙල්ලෙක්ව සෙට් කරගන්න බැරුවට කියන කතා. වරෙන් කොහෙන්ද බඩක් කියන්නේ? කියපන්. පැද්දර ටැක්ටර් මාත් හොඳ ඩ්‍රයිවර්. ඒ හලෝ. හලෝ කොහමද? මොකෝ පයින්? අද බයික් එක නැහැ. බය වෙන්න එපා. බලෙන් දාගෙන යන්නේ. ඉතින් මොකෝ අර කෙල්ලෙක් බලන්න කිව්ව බැරි හරි ගියාද? මං හිතන්නේ ඔය ආදරේ කියන දේ මට හරියන දෙයක් නෙවෙයි. ඇයි අනේ එහෙම කියන්නේ? නෑ මං ආදරේ හොයන්න කියපු හැම අවස්ථාවෙම උනේ හිත රිදීමක් විතරයි. ආදරයක් ලැබුණ නැහැ. හිත රුදුන කියලා ආදරේ හරියන දෙයක් නෙමෙයි කියන්න ඕනේ නෑනේ. ආදරේ වටිනාකම දන්නේ නෑ. ආදරේ වටිනාකම මං කාටත් වඩා හොඳට දන්නවා. ආදරයක් ලැබෙන්නේ නැතුව ආදරේ වටිනාකම දන්නේ කොහොමද? වතුර බින්දුවක වටිනාකම දන්නේ වතුර පොදක්වත් හරියට නොලැබුණු මිනිස්සු. ආදරයක වටිනාකම දන්නේ කවදාවත් ආදරේ හරියට නොලැබුණු මිනිස්සු. මෙයා හරි දාර්ශනිකයෙක් වෙලානේ. හරි. ඕවට අවුල් ගන්න ඕනේ නෑනේ. ඒක නෙමෙයි. මේ අහන්නකෝ. ඔයා අවුලෙන් ඉන්න වෙලාවට මොනවද කරන්න කැමති? බොන්න. වාවලා දීපන්. බොරු වැඩි වෙයි. පිස්සුද බං? පිස්සුද? ප්‍රශ්නේ ඉන්න මිනිහෙක් ළඟ අනිවාර්යෙන් තියෙන්න ඕන දේවල් දෙක. ඒක හොඳ යාළුවෝ සෙට් එකක්. දෙක හොඳට වදින බෝතලේ. අඩෝ යදුරි මතක් වෙනවා බං. ඇයි මාව දාලා ගියේ බං ඇයි? මට මේ මවකට දොස් කියනවා නෙමෙයි. නමුත් ඇයි? වඩේක නැතුව බෑ බං. මෝඩිය බෑගුණාම තමයි එළියට එන්නේ විරාව. මචං බිව්වම පිළිමින් අල්ලගන්නේ ගෑනු මචං. එක්කෝ වැදිලා ගෙදර ගියාම ඇයි අද බිව් යාලා බෙල්ලෙන් මරගන්න. නැත්තම් දුක සහිත මතකින් හිතට ඇවිල්ලා ඔළුවෙන් මල්ල. ඇත්ත මචං ඇත්ත. අපි බිව්වාම ගේනුම දක්කන්න හොඳ නෑ බා. අඩෝ මටතර මොන්ටිසෝරියෙන් දැකපු කෙල්ල ඕනේ බං. මට ඒක නැතුව ජීවත් වෙන්න බෑ බං. අඩෝ මං ඒකට ඇත්තටම ආදරෙයි බං. ආදරෙයි. මචං මං ඒකට නේ අපි දවල්ට ගෑනු විරෝධී. රැට ෂොට් එකක් දෙකක් දාපු ගමන් ගෑනු මත්තේ නැහින්න රෝගී. බල්ලෝ තෝ ඔය පරණ ගෑණි අමතක කරපිය. දාපු අවනේ ආපහු කන්න බෑ බල්ලෝ. එතකොට තෝ අපිට කරදර කරන්න නැතුව ගිහින් ඒකට ආදරේ කියපිය. නැත්තම් තොර ගහනවා උණ්ඩුක පුච්චෙන් පච් කන්න. මං තොපිට
අඩෝ එනවා බං ඒ. කතා කරලා වරේ. මේ මං හිරෝ ඔයා මොන්ටිසෝරි චූටි ටීචර් නේද? නෑ මං සංසලා. සංසලා ලස්සන නම. එතන බඩු බැස්සම මොකෝ සීන්නේ. ඉතින් මොකද්ද කියන්න ආවේ? මට ඔයාව දකින්නකොට වෙලාවකට හිතෙනවා ආයෙත් පොඩි කාලේ යන්න තිබ්බනම් කියලා. ඒවකෝ. එතකොට මටත් මොන්ටිසෝරි ළමෙක් වෙලා අයියෝ මලම කරදරයක් අප්පනංගි මේක නංගි ගැන කන තැන කියවන බොන තැන කියවන කෝල්ලයක් ගත්තා කියවන යකෝ මොන්ටිසෝරි ළමෙක් කියලා කුක්කු බොන්නද මේකගේ. චීයානේ